ගයක් හදන්න ඉන්න ඔයා නැත්තම් බිල්ඩින් එකක් හදන්න ඉන්න ඔයා තෝරගන්න ඉඩම මොන වගේ වෙන්න ඕනද? අපි මීට කලින් කතා කළා සිංහමුඛ ඉඩමක් හොඳයි. ඔයාට ව්‍යාපාරයක් වගේ දෙයක් කරනවා නම්. හැබැයි ගයක් හදන්න යනකොට ගන්න ඉඩම අතිශයින් වැදගත් වෙනවා වාස්තු විද්‍යාවට අනුව. නූතන විද්‍යාව මොනතරම් ප්‍රබල වුණත් වාස්තු විද්‍යාව කෙනත් අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතුමයි. වසර ගණනාවක අත්දැකීමෙන් අනාගත දැක්මෙන් සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්ෂේත්‍රය අතික්‍රමණය කළ ගුණාත්මක ඉදිකිරීම් කලාවේ දැවැන්තියෝ වන අපි EMC Grand Holdings. පාට මෙන්න මේ තියෙනවා වගේ චතුරශ්‍ර භූමියක් තියෙනවා නම් කිසිසේත්ම ඔයා බය වෙන්න එපා. ඔයාට ධන වාසනාව නිරායාසින්ම ළඟා වෙනවා කියලා තමයි මේ වාස්තු විද්‍යාවේදී සඳහන් වෙන්නේ. ඔයාට තියෙන්නේ මේ වගේ ත්‍රිකෝණාකාර ඉඩමක් නම් අනිවාර්යයෙන්ම ඔයාට රාජ දෝෂයන්ට ලක් වෙන්න සිද්ධ වෙනවා. ආරක්ෂක බියට ලක් වෙන්න සිද්ධ වෙනවා කියලා වාස්තු විද්‍යාවේදී සඳහන් වෙනවා. ඒක නිසා ඔයා දැනටමත් අරන් තියෙන ඉඩම ත්‍රිකෝණාකාර හැඩයේ එකක් නම් වාස්තු විද්‍යාඥයෙක්ට කියලා මේක පරීක්ෂා කරවා ගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා ගන්න ඉඩම විෂම භූමියක්ද? මොකක්ද විෂම භූමියක් කියලා කියන්නේ? මෙන්න මේ වගේ එකක්. විෂම භූමියක් තියෙන කෙනෙකුට මෙන්න මේ වගේ දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා කියලා වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. එක්කෝ භූමිය අතහැරලා යන්න වෙනවා. එහෙම නැත්නම් මොනතරම් ධන සම්පතක් තිබ්බත් ඔය අනිවාර්යයෙන්ම දුප්පතෙක් බවට පත් වෙනවා. ඒක තමයි මේ විෂම භූමිය කියන එකේ තියෙන ලොකුම දෝෂය වෙන්නේ. එතකොට ඔයා ඉන්නේ මෙන්න මේ වගේ වෘත්තාකාර ඉඩමක නම් අනිවාර්යෙන්ම ඔයා මහා ධන සම්පත්තියකට උරුමකම් කියනවා. ඒ විතරක් නෙමෙයි ඔයා තරම් සතුටෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයත් ඔයා වගේම වෘත්තාකාර ඉඩමක හිමිකරුවෙක්. මොකද වෘත්තාකාර ඉඩමක හිමිකරුවෙක් කියලා කියන්නේ නිරන්තරයෙන් සතුටෙන් ඉන්න ධනය ගලා එන බොහොම පොහොසත් දියුණුව ඉතාමත්ම සාර්ථකව සිද්ධ වෙන තැනක් කියලායි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. ඒ වගේම මෙන්න මේ වගේ වක්‍ර භූමියක් නම් ඔයාට තියෙන්නේ. මේක ඉතාමත්ම දුර්ලභ පිහිටීමක්. මේක කලාතුරකින් තමයි දකින්න හම්බ වෙන්නේ. වහාම ඉඩමේ හැඩය වෙනස් කරගන්න වෙනවා එකම වුණොත්. මොකද බොහොම අශුභ ඵල සහිත කියලා තමයි වාස්තු විද්‍යාවේදී මේ වගේ වක්‍ර ඉඩම් හැඳින්වෙන්නේ. තව ඉඩම් වර්ගයක් තියෙනවා. මේ බලන්නකො මේ ඡායාරූපය. මේ ඉඩම් වර්ගයට කියන්නේ දණ්ඩ භූමිය කියලා. දණ්ඩ භූමියක් තියෙනකොට මොන වගේ බලපෑමක් දෙල්ල වෙන්නේ? මේ දණ්ඩ භූමියක් තියෙන තැන ඔයා ගයක් හැදුවොතින් එහෙම ඒකේ ඔයාට ඉන්න පුළුවන්. හැබැයි ඔයාට බල්ලෙක්, හාවෙක්, පූසෙක්, ගෙනිපික් කෙනෙක්, ගෙරවෙක්, ලේනෙක් කිසිම සතෙක් ඔයාගේ ගෙදර හදන්න බෑ. ඉතින් ඔයා සත්තුන්ට ආදරය කරන කෙනෙක් නම්, සුරතල් සත්තුන් නැති කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, මාළු ටැංකියක් කර ගෙදර තියාගන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ වගේ ඉඩමක් අරගන්න එපා. ඒක තමයි අපි ඔබට මේ දැන් කියන්නේ. සාමාන්‍යයෙන් අපිට මිනිස්සු විදියට අනිත් අයගේ උදව් උපකාරයන් අවශ්‍යයිනේ නේද? ඔබේ සමහර ඉඩම්වල හැඩය අනුව අනිත් අයගේ උදව් උපකාර නොලැබී යන්නත් පුළුවන්. ඒකට කියනවා බ්‍රහ්ම භූමිය කියලා. මේ තියෙන්නේ මෙන්න මෙහෙම ඉඩමක් නම් තියෙන්නේ අසල්වැසියන්ගේ උදපදව් ලැබෙන එක සීමා සහිතයි. ගොඩක්ම අඩුයි. ඔබ හුදෙකලා වේ. ඔබ තනි වේවි. ඒක නිසා දැනටමත් එහෙමනම් වරලත් වාස්තු විද්‍යාඥයෙකුට කියලා ඔබේ භූමිය පරීක්ෂා කරවා ගන්න. දෝෂ පිහිටන්න පුළුවන්. ඒ පිහිටි දෝෂය ටිකක් හරි සමනය කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් දෝෂ මොනවද තියෙන්නේ? මේ වගේ ඉඩමේ හැඩය අනුව වාස්තු විද්‍යානුකූලව තව මොනවද කියවෙන්නේ? අපි කතා කරමු ඉස්සරහට. සෑම දෙයක්ම අනාගත ආයෝජනයක්. ඔබේ එවැනි ආයෝජනයන්හි අපි පෙරගමන් කරුවන් වන්නෙමු.
ආරම්භයේ සිටම අපිට ඔබ සමග පියනකන්නෙමු. විශ්වාසයෙන් දැනුමින් සන්නද්ධව මන අධීක්ෂණයෙන් අපි එම ගමන ඔබව වගකීමෙන් රැගෙන යන්නෙමු. ඔබ කුමන ස්තරයක වුවද අප ඔබගේ මිතුරෙකු වන්නෙමු. වසර ගණනාවක අත්දැකීමෙන් අනාගත දැක්මෙන් සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්ෂේත්‍රය අතික්‍රමණය කළ ගුණාත්මක ඉදිකිරීම් කලාවේ දැවැන්තියෝ වන අපි EMC Grand Holdings